සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසැල්වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සහ 6 වෙනි ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් පහත පරිදි වේ. පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ 4240යි, දෙමළ මාධ්‍යයේ 2827යි, 6 වෙනි ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 11274යි, දෙමළ මාධ්‍යයේ 6121යි. මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට මේ රජයේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. දැන් මේ පෞගේ අවුරුදු දෙක තුලම ඒ බඳවා ගැනීම සිද්ධ වෙලා නැහැ. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමියගෙන් දැන් මේ තිබෙන ගුරු හිඟය මැඩපවත්ව ගන්න මේ රජයේ විශ්වවිද්‍යාල වලින් මේ පිටත් වෙන උපාධිධාරීන්ට කවද විතර වගේද පත්වීම් දෙන්න එහෙම වැඩපිළිවෙලක් තියෙනවද කියන එක ගැන. මේක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ. මුළු ගුරු පුරප්පාඩුව 40000ක් විතර වෙනවා මේ වෙනකොට. යම්කිසි නඩු නිසාත් අපිට බඳවා ගැනීම කිරීමේ බාධාවන් ඇති වෙලා තියෙනවා. නමුත් මේවා අපි ඉතාමත්ම ඉක්මනින් උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලටත් යන්න යෝජනා කරලා තියෙනවා. කතානායකතුමනි, රාජ්‍ය සේවා කොමිසමෙනුත් යම් නිර්දේශ වගේක් දීලා තියෙනවා. කිසිම අධ්‍යාපන ක්ෂේත්‍රයට කරන බඳවා ගැනීම විභාගයක් නැතුව කරන්න එපා කියන එක වෙනවා. නමුත් මේ අවුරුද්දේ අගභාගය වෙනකොට මේ පුරපාඩු ප්‍රමාණයක් හරි බඳවා ගැනීම කරන්න බලාපොරොත්තු වෙනවා. අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ ප්‍රතිඵල නිකුත් වීමේදී ළමයි 456ක විතර වගේ සමහර විෂයන් සම්බන්ධව ප්‍රතිඵල අත්හිටවලා තිබෙනවා මොකක් හරි හේතුවක් උඩ. ඒතකොට දැන් මේ මාසේ 29 වෙනිදාට කලින් විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන අයට අයදුම් කරන්න කියලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දීලා තිබෙනවා. ඒතකොට දැන් මේ වෙනකන් තවම අර අත්හිට වූ ප්‍රතිඵල සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයේ ඒතකොට තවම මේ ළමයින්ගේ විභාග ප්‍රතිඵල අත්හිටවලා තියාගෙන ඉන්නවා. මේ ප්‍රතිඵල නිකුත් කරන්නේ නැතුව. බොහෝ වෙලාවට ඒවා අත්හිටවන්නේ යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් නිසා. ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්න ගැන මම දැන් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසුවා. අද දවස වෙනකොට ඒ විභාග තහනම් කරපු දරුවන්ගේ ඒක අවසන් කරලා ඒකේ නිදහස් වෙන දරුවන්ගේ නම් UGC එකට අද දැනුම් දෙනවා. ඒකේ යම්කිසි ප්‍රමාදයක් වුණොත් ඇතුළත් කිරීමේ දිනේ තව ඉදිරියට කල් දෙනවා. මොකද ඒගොල්ලෝ රීකරෙක්ෂන් උත් දානවා බොහෝ දුරට. ඉතින් ඒ නිසා අවසන් ඇප්ලිකේෂන් දෙන දවසේ ඒගොල්ලන්ට ඒක දික් කරලා දෙනවා කියන එක මට දැන් දැනුම් දුන්නා.